ආයිබෝවන්. දැන් අපි බලමු C# යොදාගෙන Windows Form application එකක් develop කරගන්න හැටි. ඒ සඳහා මුලින්ම Microsoft Visual Studio ආරම්භක පිටුව වෙත පිවිසෙන්න. මේ සටහන් මෙම recent project යන මෙනුව තුල ඔබ සකස් කර ඇති projects වර්ග පෙන්වනු ලැබේ. මින් ඔබට අවශ්‍ය project එක මත double click කර ඒ සඳහා පිවිසිය හැකියි. එහිදී එම project එක දාලා Windows Form design එක, ඒ වගේම මේ project එක දාලා විවිධ files, ඒ වගේම මෙම labels, text boxes, buttons වලට දාලා control properties, ඒ වගේම මේ toolbox එකේ විවිධ controls සෑහෙන controls ප්‍රමාණයක් ඔබට තියෙන ඔබට කැමති ඔබේ application එකට අවශ්‍ය control එක ඔබට ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගන්න හැටි මම කලින් presentation එකේ ඔයාලට කියලා දුන්නා. දැන් මෙම form design එකත් ඊට අදාළ code එකත් මම සකස් කරලා තියෙනවා. මම ඊළඟට මේ form එක ක්‍රියා කරන ආකාරය ඔබට පෙන්වා දෙන්නම්. මේ form එකේ labels 4ක් යොදාගෙන තියෙනවා. ඒ වගේම text boxes 4ක්, ඒ වගේම buttons දෙකක්. මෙහිදී එක් දෙයක් තමයි මේ label එකක් මගින් බොහෝ විට සිදුවන්නේ ඊට ඉදිරියෙන් text box එක හෝ අදාළ control එක මගින් කරන කාර්යය යම් කිසි තරමකට පහදා දෙන එක. නමුත් ඔබ මේ label එකක් මේ toolbox එකෙන් ගමු පසු එය මෙලෙස ඔබේ application එකට ගැලපෙන පරිදි සකස් වෙන්නේ නැහැ. ඒ ඔබ විසින් සකස් කර යුතුයි. උදාහරණ ලෙස ඔබ මේ label 4 පළමුව දමු පසු ඒ සකස් වෙන්නේ label 1, label 2, label 3, label 4 ඒ ආකාරයට. ඔබට ඒ නම් වෙනස් කිරීමට මේ label එක මත ක්ලික් කර ලැබෙන properties window එකේ text යන්නේ ඒ ඔබට අවශ්‍ය නම ලබා දෙන්න පුළුවන්. දැන් මම මෙතන මේ label එක subtotal කියලා නම් කරලා තියෙනවා. discount percent කියලා මේ label එක නම් කරලා තියෙනවා. ඒ ආකාරයට මේ labels එක නම් කරලා තියෙනවා. මේ labels නම් කරද්දී ඔබට මේ අර නීති රීති කියලා කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ ඔබට අවශ්‍ය දේ spaces ඕනම දෙයක් කැමති නමක් ඔබට ලබා දෙන්න පුළුවන්. ඒක ඔයා කැමති ආකාරයක කිසි ගැටලුවක් නැහැ. මෙතන මේ text box 4ක් තියෙනවා. මේ text box 4 මේ text box 3ත් මේ text box එකත් අර වෙනසක් සුදු වර්ණේනොත් මේ තුන form එකේ වර්ණේනොත් ඊට හේතුව තමයි මේ text box තුන read only text boxes. ඒ කියන්නේ මේ application එකේ වෙන්නේ දැන් ඔයා subtotal එකක් මේ text box එකට ලබා දෙනවා. ඊට පස්සේ මේ system එකෙන් ඒ subtotal එකට අදාළව discount percent එක calculate කරනවා. ඊට පස්සේ discount amount එකක් සහ total එකක් calculate කරලා අවසාන වශයෙන් ඔබට value එක හැටියට ලැබෙන්නේ මේ total කියන අගේ. දැන් මේ text box තුනේ ඔබට දීමට අගයක් නැහැ. ඔබට අගයක් දීමට ඇත්තේ මේ subtotal කියන text box එක පමණයි. ඒ නිසා තමයි මේ text box තුන read only text box ලෙස මම සකස් කරලා තියෙන්නේ. නමුත් default text box එකක් ඔබ මේ මෙනුවෙන් දැමූ පසු ලැබෙන්නේ මේ ආකාරයට. එහි read only කියලා property එකක් තියෙනවා. ඒ property එක default false හැටියට තමයි සකස් වෙලා තියෙන්නේ. දැන් මම මේ text box තුනේ ඒ property එක true කරලා ඔබට වෙනවා මේ read only property එක මේ subtotal text box එකේ false කියලා සකස් කරලා තියෙනවා. නමුත් මේ text box වල එක true කියලා තමයි සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ text box වල නම මම වෙනස් කරලා තියෙනවා. ඒක අපට අර පොඩ්ඩක් අර අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් මේ default මේ text box එකේ නම මෙතන සකස් වෙලා තියෙන්නේ text box 1 කියලා. මේක text box 2 කියලා. ඉතින් අපි අර පොඩ්ඩක් අපේ කෝඩ් එක ටිකක් අපටම තේරෙන හැටියට මේ කියන්නේ text box එකෙන් කරන කාර්යය පොඩ්ඩක් පැහැදිලි වෙන්න අපි මේ නම වෙනස් කරනවා. දැන් මෙතන මම මේ නම වෙනස් කරලා තිනවා text subtotal කියලා. දැන් මේ නම වෙනස් කරන විදිය පොඩි අර තියෙන ක්‍රමයක්. ඒ තමයි දැන් ඔයාලට පේනවා ඇති මෙතන වචන තුනක් තියෙනවා. මේ වචන අතර ස්පේසස් අපි යොදාගන්නේ නැහැ. එහෙම යොදනවා නම් අපි underscore දැන් මේ text සහ subtotal අතර අපි ස්පේස් එකක් යොදනවා නම් අපි යොදන්න ඕනේ underscore කියන sign එකක් යොදන්න ඕනේ. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැතුව අපිට එහෙම යොදන්න නැත්නම් අපි මේ නම එක දිගට ලියන්න ඕනේ. මෙහිදී ඔබට පේනවා මේ මුල් වචනේ සියලුම අකුරු simple අකුරු වලින් සකස් කරලා තියෙනවා. අනිත් වචන දෙකේ මුල් අකුර capital ලෙස අනිත් අකුරු simple ලෙස සකස් කරලා තියෙනවා. මේ text යන්නේ සියල්ලම capital, simple, sub යන්නේ s යන්නේ capital, total යන්නේ t යන්නේ capital. ඒක normal අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්‍රමයක්. ඒක ඉතින් අපි පාවිච්චි කරනවා. ඒ වගේම මේ button එකේ අපි සාමාන්‍යයෙන් මෙතන දැක්වෙන්නේ button 1, button 2 ලෙස. ඉතින් අපට පැහැදිලි වෙන අපි මේ calculate කියලා මේ button එකේ text කියන ස්ථානයේ calculate කියලා අපි වෙනස් කරලා තියෙනවා. ඒකත් අපි වෙනස් කරලා තියෙනවා.
ඒ වගේම බටන් නේම් එක මෙතන දැක්වෙන්නේ බටන් 1 කියලා. අපි ඒක බටන් කැල්කියුලේට්. ඒ කියන්නේ මේ බටන් එකෙන් කරන්නේ කැල්කියුලේට් කරන එක. මේ බටන් එකෙන් කරන්නේ එක්සිට් වෙන එක. ඉතින් ඒ දේවල් පැහැදිලි වෙන්න අපි මේ ෆෝම් ප්‍රොපර්ටිස් වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ මෙතන ප්‍රොපර්ටිස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ සුළු ප්‍රමාණයක් තමයි මේ ඇප්ලිකේෂන් එකට ගැලපෙන්න මම වෙනස් කරලා තියෙන්නේ. දැන් ඔයාලට මම ඊළඟට පෙන්නන්නම් මේ ෆෝම් එකට අදාළ කෝඩින් එක. දැන් අපි මේ දේ ඒ කෝඩින් එකට යන්න කැල්කියුලේට් කියන බටන් එක මත ඩබල් ක්ලික් කරනවා. දැන් ඔබට පේනවා මේ කෝඩ් එක දැන් දැක්කට පස්සේ ටිකක් අමුතුයි වගේ උනාට එච්චර මෙතන අපිට සකස් කරන්න අපිට පේනවා අපි කෙලින්ම ඇවිල්ලා තියෙනවා මේ මෙතඩ් එකක් ඇතුළට. මේ මෙතඩ් එක තමයි private void button calculate. ඒ කියන්නේ අර calculate button එකේ නම. ඊළඟට click. ඒ තමයි button event එක. ඒ කියන්නේ click කරන event එක කරාට පස්සේ button calculate කියන click කියන event එක කරාට පස්සේ මෙන්න මේ method එකට මේ method එකට අපි එනවා. මේ method එක තමයි අපි ලියන්න ඕන. අනිත් කිසි දෙයක් මේ form එකේ අපට ලියන්න නැහැ. ඒ දේවල් default C# මගෙන් සකස් කරලා තියෙනවා. උදාහරණයක් ලෙස අපි Java notepad එක කරනවා නම් අපි දන්නවා අපට අපේ application එක හරියන්න අපි packages import කරන්න ඕන. නමුත් ඒ අවශ්‍ය සියලුම packages ඔක්කොම මේ C# මගෙන් default install කරලා තියෙනවා. යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ form එක construct එක. අපිට තියෙන මේ මෙතන ඉඳලා මේ මෙන්න මේ ටික තමයි අපි සකස් අපිට තියෙන අපි ලියන්න තිබෙන ප්‍රමාණය තමයි මේ. අනිත් සියල්ලම C# මගෙන් automatically සකස් කරලා තියෙනවා. දැන් මේ කෝඩ් එකෙන් වෙන දේ මම ඊළඟට ඔයාලට විස්තර කරලා දෙන්නම්. මෙතන මුලින්ම decimal subtotal කියලා variable එකක් හදලා තියෙනවා. මේ variable එකේ නම subtotal. එහි type එක decimal. ඊට පස්සේ මෙතන convert to decimal text subtotal.text. මේ කියන්නේ text box එකේ නම. subtotal කියන්නේ text box එකේ නම තමයි මේ parameter එකකට එන මේ method එක දීලා තියෙන්නේ. මෙතන මෙයාලා මේ convert කියන class එකේ to decimal කියන method එක use කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා subtotal එකට දෙන අගය decimal අගයකට පරිවර්තනය කරලා ඒ අගය මේ decimal subtotal කියන variable එකේ අන්තර්ගත කරන එක තමයි මේ වගන්තිය මගෙන් කරන්නේ. ඊළඟට තව variable එකක් හදලා තියෙනවා decimal discount percent කියලා. ඒක අපි බිඳුවට default සකස් කරලා තියෙනවා. මේ m කියලා අකුරක් ඔබට මෙතන වෙන්නේ නැති. මේ m කියන්නේ money කියන අගේ දේ තමයි මෙතෙන් කියවෙන්නේ. money කියලා කියන්නේ දැන් මේ decimal අගයකට තමයි අපි මේක සකස් කරන්නේ. මේකෙන් ඔයාලට ලැබෙන output එක අර currency format එකක් අර උදාහරණයක් ලෙස මෙතන ඔබට 100 කියන උත්තරය ලැබෙනවා නම් ඒක මෙහෙම ඔබට ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ මේ වගේ default currency format එකකින් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් ඒ දේ සකස් කරන්න ඔයාලා මේ හැම යොදා ගන්න අගයකම m කියන අකුර default අගයකම m කියන මේ අකුර use කරන්න ඕනේ. ඒකෙන් තමයි කියවෙන්නේ මේක money format එකකට අයිති මේ සකස් වෙ යුතුයි කියන දේ. දැන් ඊට පස්සේ මෙතන if clause එකක් යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙතන subtotal එක 100 හරි 100ට වැඩි හරි දැම්මොත් discount percent එක 120ක් කරලා තියෙනවා. නැත්තම් 100ට අඩු subtotal එකක් ඔයා enter කරොත් ඒක discount percent එක 10%ක් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඒ condition වලට අදාළව discount percent එකක් ගත්තට පස්සේ එයාලා තව variable එකක් හදලා තියෙනවා discount amount කියලා decimal type එකේ. ඊට පස්සේ ඒ variable value එක එයාලා calculate කරලා තියෙන්නේ ඔයා enter කරපු subtotal එකත් ඒ subtotal එකට අදාළව ගත්ත discount percent එක වැඩි කරලා. ඊළඟට total කියලා තව variable එක decimal type එකෙන් එයාලා create කරලා තියෙන්නේ අපි create කරා මේ සියල්ලම අපි සිදු කළ දේවල් create කරා. ඒක ලබා ගන්න තියෙන subtotal එක දැන් මෙතන කලින් වගන්තියෙන් අපි calculate කරමු discount amount එක. කියන්නේ subtotal ඔබ enter කරපු subtotal එකෙන් මෙතන calculate කරපු discount amount එක අඩු කරලා ලැබෙන ආගේ මේ total එකට assign කරලා තමයි මේ total කියන variable එක සකස් වෙලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මේ අවශ්‍ය අර මේ syntax එක අපි කරලා ඉවරයි. කියන්නේ අර form එකේ වෙනද අර ගණනයන් අපි සකස් කළා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ වගන්ති තුනෙන් කරලා තියෙන්නේ මේ අගයන් ටික අර read only text boxes ටිකට. ඒ කියන්නේ discount percent, discount amount, total කියන variables මේ text boxes තුනට assign කරන එක තමයි. මෙතන තියෙනවා මේ text box එකේ නම discount percent.text. ඊට පස්සේ
ඩිස්කවුන්ට් percent කියන්නේ අපි ඩික්ලෙයාර් කරපු variable එක. ඊට පස්සේ toString කියලා method එකක් call කරලා තියෙනවා. ඊළඟට parameter ටික තියෙනවා codings ඇතුලේ p1 කියලා. මේ p කියන්නේ percentage. ඒ කියන්නේ අපි discount percent එකක් දෙන්නේ percentage format එකකින් අපි දෙන්නේ. ඒක අර currency අර අපි convert class එකේ මේ ගත්ත money percent අගයෙන් ඒක එන්නේ percent එකක් ඇදියට. ඒකම මේ එක කියන්නේ ඒ දශම ස්ථාන එකක් පවණක් දෙන්නේ කිය. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මෙතන return වෙන්නේ මේ අගය මෙයාලා මෙතනදී දෙන්නේ මේ ආකාරයට. මෙයාලා මේක තමයි return කරන value එක. ඒක තමයි මේ p1 කියලා සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක යාලා string එකකට convert කරලා ඒක මේ අර discount percent text box එකට assign කරලා තියෙනවා. ඊට පස්සේ මේ වගන් තියෙන කියන්නේ ඒ දෙකමයි. නමුත් මේ parameter වෙනසක් තියෙනවා. ඒ c කියලා තියෙනවා. ඒ c කියන්නේ currency format එක. අර මම කිව්වා වගේ අර money value එකක් ඒ අර dollar sign එකත් එක්ක එන currency format එකෙන් එක උත්තර ගන්න අරගෙන ඒක මේ text box එකට එයාලා assign කරනවා. මෙතන සිදුවෙන්නේ ඒක නේ. ඊට පස්සේ මෙතන කරලා තියෙනවා මේ text subtotal dot focus කියලා method එකක් call කරලා තියෙනවා. ඒ කියන්නේ මේ හැම වෙලාවෙම මේ application එක කරාට පස්සේ මේ focus එක මේ කියන්නේ form එකේ focus එක subtotal කියන text box එකටම ලබා දෙන්න කියන එක තමයි ඒ කියන්නේ. ඒක පොඩ්ඩක් මෙතනදී කිව්වට වඩා මම form එකේදීම ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්න. දැන් මේ form එකට දාලා අපි coding එක අපි සකස් කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මේ debug කියන debug ඒ කියන්නේ මේක execute කරගන්න. ඒ සඳහා මේ F5 කියන මේ බටන් එක ඔබට keyboard එකේ press කරන්න පුළුවන්. නැත්නම් මේ තියෙන ඊතලයේ මත මේ කොළ පාට ඊතලයේ මත click කරන්න. ඒ විදිහට ඔබට පේනවා මේ form එක දැන් execute වෙලා තියෙන්නේ. දැන් ඔබට තියෙන්නේ මේ subtotal value එකක් දීලා මේ calculate කියන බටන් එක press කරන එක. දැන් අපි මේට 100 කියන අගය දෙමු. දැන් ඔබට පේනවා අර කලින් අපි කිව්වා වගේ discount percent එක 120ක් දීලා තියෙනවා. ඒතකොට discount amount එක යාලා money currency format එකට රුපියල් 20යි කියලා අරගෙන තියෙනවා. ඩොලර් 20කට අරගෙන තියෙනවා. ඊට පස්සේ total එක යාලා calculate කරලා තියෙනවා මේ 100ෙන් 20 අඩු කරලා 80 දැන් අපි බලමු අපි තව එකක් 100ට අඩුවකයක් දාමු 50ක් calculate. ඊට පස්සේ percent එක 10%යි. ඊට අදාළ amount එක ඊට අදාළ total එක. දැන් ඔයාලට තව තේරුම් ගත යුතු කාරණයක් තමයි මේ form එක මේ දැන් තියෙන්නේ මේ debugging mode එකේ. දැන් ඔයාලට මෙතන ඉඳලා මේ කිසි දෙයක් මේ form එකේ design එකවත් දැන් මේ modify කරන්න බෑ. ඒ සඳහා මේ debugging mode එකෙන් අයින් exit වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ exit button එකෙන් තමයි ඒ දේ කරන්නේ. නමුත් අපි ඒ සඳහාත් අපි event එකක් call කරලා තියෙන event එක මම තව පොඩ්ඩක් ඔබට පෙන්නන්න. මේ design එකේ button එකේ නම exit. ඔබට පේනවා button exit. ඊට පස්සේ button exit කියන එක call කරාට පස්සේ ඔබට පේනවා මේ method එකට අපි යනවා. ඊට පස්සේ මම වගන්ති ඇල්ලිය තියෙනවා this.close කියලා. this.close කියන method එක අපි මම use කරලා තියෙනවා. මේ this කියන්නේ මේ form මේ form එකේ නම. Windows Store කියන form එක තමයි මේ this කියන මේ keyword එකක් C# මේ this කියන keyword එකෙන් ඒ form එක තමයි යා කියන්නේ. ඒ invoice total කියන form එක close කරන්න. ඒ කියන්නේ exit කියන බටන් එක ක්ලික් කර ගමන් ඒ form එක close කරන්න කියන එක තමයි මේ exit බටන් එකෙන් වෙන්නේ. මම හිතන්නේ මේ presentation එකෙන් ඔයාලට අදහසක් එන්නේ නැති C# මගෙන් කොහොමද form application එක develop කරන්න කියලා. ඔයාලට පුළුවන් ඔයාලගේම application විවිධ දැන් toolbox එකේ controls සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ controls use කරලා C# වලින් form එකක් විවිධ output ලබා දෙන forms අපිට develop කිරීමේ හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.